මේ තමයි ලංකාවේ අඩුම මිලට ගන්න පුළුවන් වැඩිම ඔප්ෂන් තියෙන හයිබ්‍රිඩ් SUV එක. මේ Kia Stonic made in South Korea. අපි මේ වාහනේ ඉම්පෝර්ට් කරන්නේ ලංකාවට සිංගප්පූරුව හරහා. එතකොට ඇත්තම කතාව 2025 ඉම්පෝර්ට් බෑන් එක ඕපන් කරාට පස්සේ පුංචි කාරණිවස තමයි පළවෙනි වතාවට සිංගප්පූරුවෙන් brand new vehicles ලංකාවට ආනයනය කරේ. මේ Kia Stonic එක mild hybrid SUV එකක්. ලීටරයට කිලෝමීටර් 16ක විතර හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒ වගේම හොඳ විශාල කැබින් ස්පේස් එකක්, ඒ වගේම හිතා ගන්නවත් බැරි පිකප් එකක් මේ Kia Stonic hybrid එක ඔබට දෙනවා. අපි බලමු මේ Kia Stonic hybrid එකේ තියෙන විශේෂතා මොනවද කියලා. Kia Stonic family SUV එකක්, compact SUV එකක්. අපි මේ Kia Stonic එක import කරන්නේ brand new සිංගප්පූරු වලින්. rear view එකෙන් අපි වැඩේ කතා කරන්න පටන් ගමු. boot area එක අපි පොඩ්ඩක් open කරලා බලමු. වැදගත් දෙයක් පෙන්වන්න දැන් මේ තියෙන්නේ මේකේ ලොකු boot area එකක් තියෙනවා. ඒක යට තියෙනවා මේ වාහනේ 48 kilowatt mild hybrid battery එක. මේක lithium ion battery එකක්. මේකට ලඟුනොත් ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. මේකේ Hyundai සහ Kia logo දෙකම තියෙනවා. ඒ කියන්නේ Hyundai Kia combination එකකින් තමයි මේ 48 kilowatt lithium ion mild hybrid battery එක නිෂ්පාදනය වෙන්නේ. මේකේ වැදගත් කතාවක් තියෙනවා. මේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ සාමාන්‍ය normal starter motor එකකින් නෙවෙයි. මේ lithium ion battery එකෙන් දෙන power එක හරහා තමයි මේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ. ඒ කියන්නේ starter motor එක වැඩ කරන සද්ද මේ වාහනේ ස්ටාර්ට් වෙද්දි දැනෙන්නේ නැහැ. ඒ වගේම මේ lithium ion battery එක පළවෙනි දේ මේ වාහනේ එනර්ජි එක සේව් කරන්න, fuel consumption එක වැඩි කරන්න පාවිච්චි වෙනවා. දෙවෙනි එක මේ වාහනේ pickup එක වැඩි කරන්න පාවිච්චි වෙනවා. ඔයා මේ වාහනේ sport mode එකට දාලා drive කරද්දී ඒ මම පෙන්නපු lithium ion battery එක, turbo එක, engine එක තුනම එකතු වෙලා අති විශාල power එකක් දෙනවා. ඒ ගැන කතා කරමු test drive එකේදී. මේ වාහනේ exterior ගැන වැඩිපුර කතා කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලන් බලන්න මේ වාහනේ exterior එක ඕගොල්ලන්ට set වෙනවද කියලා. එහෙමනම් අපි දැන් ගිහිල්ලා බලමු මේ වාහනේ ඉන්ටීරියර් පැත්තේ මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. අපි එහෙනම් මේ Kia Stonic එක ස්ටාර්ට් කරලා බලමු. ස්ටාර්ට් කරපු ගමන් මට මෙතන පේනවා මේකේ full LED display එකක් තියෙන්නේ. ඉතින් වාහනේට අවශ්‍ය informations ඔක්කොම අපිට මෙතන LED display එකෙන් බලා ගන්න පුළුවන්. මේ වාහනේ fuel consumption එක, modes ටික, ඊට පස්සේ driver assistance system, ඊට පස්සේ මේකේ lights control, මේ වගේ one touch turn එක තියෙනවා. මේ වගේ ඔප්ෂන් ගොඩක් තියෙනවා. මේ වාහනේ සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් වෙන්නේ මෙන්න මෙතන මේ තියෙන ඩිජිටල් පැනල් එකෙන්. driver assistance system ටික පවා අපිට මේ පැනල් එක ඇතුළෙම දීලා තියෙනවා. මේකත් හරියට මේ යුරෝපියන් වාහනයක වගේ තමයි මේ ටික දීලා තියෙන්නේ. ඊට පස්සේ මල්ටි ෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකක් තියෙනවා. මෙතන ලේන් කීප් ඇසිස්ට් ඔප්ෂන් එක අපිට තියෙනවා. මේ පැත්තෙන් අපේ Android setup එක, අපේ සිස්ටම් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් මේ පැත්තට ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ වාහනේ තියෙන factory fitted setup එක. මේක ඇත්තටම හරිම smooth touch එකක් තමයි මේ setup එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ Apple CarPlay සහ Android Auto තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ Android phone එක, Apple phone එක මේකට කනෙක්ට් කරලා ලංකාවේ මැප් එක, Spotify එක, YouTube එක, මේ ඕනෙම දෙයක් මේ setup එක හරහා ඔයාලට experience කරන්න පුළුවන්. ඒ වගේම මේ වාහනේ lock unlock button එක තියෙන්නේ. මේක ටිකක් විශේෂයි. මෙන්න මෙතන. මෙන්න මේ button එකේ බුවහම lock වෙනවා, unlock වෙනවා. මේ පැත්තෙන් අපිට AC control panel එක තියෙනවා. ඊට පස්සේ අපිට මෙතනින් පල්ලෙහාට යද්දි USB power output එකක් තියෙනවා. ඒ වගේම මෙතන 12 volt power output එකක් තියෙනවා. ඒ වගේම gear shift එක ගත්තත් ඒකත් ටිකක් ප්‍රීමියම් ලුක් එකක් දෙන විදිහට තමයි මේ වාහනේ gear shift එකත් මේ Kia සමාගම නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතනට ගියාට පස්සේ අපිට පේනවා මේ වාහනේ drive mode selector එක තියෙනවා. මේකේ එතකොට අපිට normal mode, sport mode, eco mode මේ modes තුනටම දාන්න පුළුවන්. අපි මේක test drive එකේදී experience කරලා බලමු. මේ වාහනේ rear passengers ලා ගැන කතා කරද්දිත්
ෆ්‍රන්ට් පැසෙන්ජර්ස්ලා වගේම රියර් පැසෙන්ජර්ස්ලා අමතක කරලා නැහැ. පළවෙනි දේ තමයි රියර් පැසෙන්ජර්ස්ලාට හොඳ ලෙග් රූම් එකක් තියෙනවා අතපය දිග ඇරලා යන්න. හෙඩ් රූම් එක ගත්තත් උස කෙනෙකුට වුණත් හොඳටම ප්‍රමාණවත් හොඳ හෙඩ් රූම් එකක් තියෙනවා. ඒ වගේම අපේ පිටිපස්සේ සීට් එක මේ සීට් එකේ පළල ගත්තත් සාමාන්‍යයෙන් 3 දෙනෙකුට කරදරයක් නැතුව මේ වාහනේ නැගලා යන්න පුළුවන් පිටිපස්සේ සීට් එකේ. ඒ වගේමයි අපිට මෙන්න මෙතන පේනවා USB power outlet එකක් පිටිපස්සේ පැසෙන්ජර්ස්ලාටත් තමන්ගේ ෆෝන් එක එහෙම charge වෙන්න ගහගෙන හොඳට අතපය දිග ඇරලා යන්න පුළුවන් වාහනයක් තමයි. ඒ කියන්නේ හොඳ family SUV එකක් තමයි Kia Stonic Hybrid එක කියලා කියන්නේ. අපි එහෙනම් මේ Kia Stonic Hybrid එකේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහලා බලමු එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. එහෙමනම් අපි මුලින්ම මේ වාහනේ ස්ටාර්ට් කරලා බලමු. ස්ටාර්ට් කරන්න කලින් පෙන්නන්න මේකේ කී එක මේකේ නිකන් ප්‍රීමියම් කී එකක් තියෙන්නේ BMW එක Benz එක වගේ මේ කී බටන්ස් තියෙන්නේ යතුරේ මෙන්න මේ පැත්තේ. ඉතින් මේකත් මේ Kia Stonic එකට ආවේනික කී එකක්. හරි. ඉස්සෙල්ලාම වාහනේ ස්ටාර්ට් කරමු. අපි වාහනේ ස්ටාර්ට් කරා. ස්ටාර්ට් කරද්දිම අර මම කලිනුත් කිව්වා වගේ මේ ලස්සන ඩිජිටල් ඩිස්ප්ලේ එකේ වාහනට අවශ්‍ය සියලුම ඉන්ෆෝමේෂන්ස් ටික පෙන්නනවා. පේනවනේ මයිලේජ් එක කිලෝමීටර් 39යි. අපි මේ සෙල්ලම් දාපු ටික විතරයි මේකේ මයිලේජ් එක තියෙන්නේ. මේක බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. සිංගප්පූරුවේ ඉඳන් ආනයනය කරපු සිංගප්පූරුවේ ඩිරෙක්ට්ලි Kia සමාගමෙන්ම මිලදී ගත්තු ෆැක්ටරි ඕඩර් එකක් දාලා ගත්ත වාහනයක් තමයි මේ Kia Stonic එක. හරි. අපි එහෙනම් ටික ටික ඉස්සරහට ගිහිල්ලා බලමු. මේක ටෙස්ට් ඩ්‍රයිව් එක කොයි වගේ වෙයිද කියලා. වැදගත් දෙයක් තමයි මේ වාහනේත් මේ සිග්නල් ලයිට්ස් දාන්න තියෙන්නේ යුරෝපියන් වාහනයක වගේ වම් පැත්තේ. ඉතින් අර අපි යුරෝපියන් වාහනයක් ඩ්‍රයිව් කරනවා වගේ පොඩි ෆීලිං එකකුත් මේ වාහනේ අපිට දැනෙනවා. හරි. අපි එහෙමනම් මේකේ පොඩි ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලමු. දැන් මම ඉන්නේ එකෝ මෝඩ් එකේ. ස්පෝර්ට් මෝඩ් එකට අපි මාරු වෙමු. එහෙමනම් හැමෝම හයියෙන් අල්ලගන්න. අපි ස්පීඩ් ටෙස්ට් එක කරන්නයි යන්නේ. මේකේ DCT තාක්ෂණය නිසා වේගෙන් ගියර් මාරු වෙලා අපිට හොඳ පිකප් එකක් මේ Kia Stonic එක දෙනවා. ඒ වගේම ඔබට පේනවා දැන් මේ ලේන් එක කිට් වෙද්දි මෙයා ස්ටියරින් වීල් එක ඔටෝ හරව ගන්නවා. මේකට කියන්නේ ලේන් කීප් ඇසිස්ට් කියන ටෙක්නොලොජි එක. ඉතින් අනතුරක් වෙන්නේ නැතුව යන්න හොඳ සේෆ්ටි ෆීචර්ස් ඇතුව හදපු වාහනයක් තමයි Kia Stonic Hybrid එක කියලා කියන්නේ. අපි දැන් මේ පිකප් එකම අපි එකෝ මෝඩ් එකට ගිහිල්ලා බලමු කොහොමද වාහනේ දෙන්නේ කියලා. දැන් එකෝ මෝඩ් එකේ ඉන්නේ. DCT තාක්ෂණයෙන් වේගෙන් ගියර් එක මාරු කරලා දීලා අපිව හොඳ පිකප් එකකට මේ වාහනේ ගෙනියනවා. මේක ඇත්තටම මම කලින් කිව්වේ නැහැ 1000cc ටර්බෝ එන්ජින් එකක් මේ වාහනේ තියෙන්නේ. හැබැයි 1000cc එන්ජින් එකක් වුණාට මට නම් මේ වාහනේ 1005 Honda Vezel එකට වඩා හොඳ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. හොඳ පිකප් එකක් තියෙනවා. දැන් අපි මේ ඩ්‍රයිව් කරන පාර හැටියට අපිට මේකේ මැක්සිමම් පර්ෆෝමන්ස් එකක් බලන්න බෑ. මොකද අපි අපේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ, වාහනේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ, පාර යන මගීන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. හැබැයි ඉතින් මම හිතනවා මේක තමයි ෆැමිලි SUV එකකට මේ ගානට ගන්න පුළුවන් වැඩිම පර්ෆෝමන්ස් තියෙන වාහනේ. මොකද මේකේ ස්පෝර්ට් මෝඩ් එකට දැම්මට පස්සේ දැන් අපි මේ ස්පෝර්ට් මෝඩ් එකට දාමු. මේ වාහනේ හයිබ්‍රිඩ් බැටරිය කට් ඔෆ් වෙනවා. හයිබ්‍රිඩ් බැටරිය කට් ඔෆ් වෙලා හයිබ්‍රිඩ් බැටරිය එන්ජින් එකට පවර් එක දෙන තවත් උපකාරකයක් බවට පත් වෙනවා. ඉතින් එතකොට හයිබ්‍රිඩ් බැටරි එක, ටර්බෝ එක, 1000cc එන්ජින් එක, DCT තාක්ෂණය මේ සේරම එකතු වෙලා මේ වාහනේ විශාල පවර් එකක් හැදෙනවා. හරි. අපි ආයෙමත් පොඩි ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලමු. පාර පොඩ්ඩක් ක්ලියර් වුණ වෙලාවේ කොයි වගේ එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන් වේද කියලා. මේවා රේස් යන්න හදපු වාහන නෙවෙයි. මේවා ෆැමිලි SUV. හැබැයි කැමති නම් ඉතින් පෙට්‍රල් පොඩ්ඩක් ගියාට කමක් නෑ වගේ කෙනෙක් ඉන්නවා නම් රේස් යනවා වගේ වැඩක් වුණත් ඉතින් මේ වාහනේ කරන්න පුළුවන් බැරි කමක් නෑ. දැන් තාම මේ වාහනේ ලොකුවට අපිට පිකප් කරන්න බෑ. මොකද එන්ජින් එක තාම සීසන් වෙලා නෑ හරියට. සාමාන්‍ය පාරක මේ වාහනේ ධාවනය කරද්දී අපිට දැනෙන විශේෂ දෙයක් තමයි මේ වාහනේ එන්ජින් නොයිස් එක අපිට ඇතුළට දැනෙනවා ගොඩක් අඩුයි. ඒ වගේමයි කෝනරින් වලදී අපිට බොඩි රෝල් එක ගොඩාක් අඩුවෙන් තමයි මේ වාහනේ දැනෙන්නේ. අපි දැන් බලමු ඉස්සරහා වංගුවක් තියෙනවා. පොඩක් ටෙස්ට් කරලා බලමු මොකද වෙන්නේ කියලා.
ඒ වගේම හැන්ඩලින් ගොඩාක්ම හොඳයි. ඒ කියන්නේ වාහනේ ලවද්දි මහන්සියක් දැනෙන්නේ නැහැ. ස්ටියරින් වීල් එක හරිම ස්මූත්. දැන් මේ අපි මේ වංගුව හරවද්දි උනත් අපිට ගොඩක් අඩු පොඩි රෝල් එකක් තමයි මේ වාහනේ ඇතුළට දැනුනේ. ඉතින් මේක මේ වගේ ගානකට ගන්න පුළුවන් SUV එකක් හැටියට. ඒතර මේක චයිනීස් වාහනයක් නෙවෙයි. මේක මේඩ් ඉන් කොරියා. ඉතින් සිංගප්පූරුව හරහා අපි මේ වාහනේ ආනයනය කරේ. ඒ කියන්නේ සිංගප්පූරුවේ ඩොමෙස්ටික් යූස් එක සඳහා නිෂ්පාදනය කරපු වාහනයක් මේක. ගොඩාක් හොඳ රෝඩ් පර්ෆෝමන්ස් එකක් මේ වාහනේ අපිට බලා ගන්න පුළුවන්. බලන්න ඕවර්ටේකින් වලදී උනත් එයා DCT තාක්ෂණය හරහා ටක් ගාලා ගියර් එක මාරු කරලා දීලා අපිට මේ වාහනේ හොඳ පිකප් එකක් අරන් දෙනවා. ඇත්තට මේක අර ළඟ පිකප් කියන දෙයට නෙවෙයි මේ වාහනේ ගොඩක්ම වැදගත් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් හයිවේ එකේදී යද්දී නෝමල් රෝඩ් එකේ යද්දී එදිනෙදා ඔෆිස් යද්දී ළමයි ඉස්කෝලේ දාන්න යද්දී හරිම පහසුයි. කිසිම මහන්සියක් නැතුව ධාවනය කරන්න පුළුවන් වාහනයක්. ඉතින් අපිට මේ පැත්තේ ඩිස්ප්ලේ එකෙන් පේනවා අපේ ෆෝන් එක මේ වාහනේට කනෙක්ට් කරගන්න පුළුවන්. කනෙක්ට් කරගත්තට පස්සේ අපිට දැන් මේකේ ලංකාවේ මැප් එක පේනවා. අපිට ඕන Spotify එකෙන් ලංකාවේ සින්දුවක් දා ගන්න පුළුවන්. YouTube එකට යන්න පුළුවන්. ඉතින් ඒ එන්ටර්ටේන්මන්ට් කියන පැත්ත ගත්තත් Kia Stonic එක උපරිමයෙන්ම මේක හිතලා තියෙනවා. මොකද මේක සිංගප්පූරුවේ මාකට් එකට හදපු වාහනයක්. සිංගප්පූරුවේ මාකට් එකට හදන වාහනයක් විතරක් නෙවෙයි. ඇත්තටම ඕස්ට්‍රේලියා මාකට් එකට යවන්නෙත් මේ Kia Stonic එකම තමයි. නිව්සීලන්ඩ් මාකට් එකට යවන්නෙත් මේ Kia Stonic එකම තමයි. දැන් මේ වාහනේ අඩුම මිලට ගන්න පුළුවන් SUV එකක් වුණාට මේ බලන්න මේ පැත්තේ මේ වාහනේ බ්ලයින්ඩ් ස්පොට් මොනිටරින් සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ පිටිපස්සෙන් මොකක් හරි වාහනයක් ඉස්සර කරන්න වගේ හදනවා නම් අපිට මේකේ සයිඩ් කණ්ණාඩියේ ඉන්ඩිකේට් කරනවා මේ පැත්තෙන් වාහනයක් දාන්න හදන්නේ කියලා. එතකොට අපි සිග්නල් ලයිට් දාලා අපි මේ පැත්තටම දාන්න හැදුවොත් මේක රෙඩ් කලර් එකෙන් ඉන්ඩිකේට් කරනවා වාහනේ දාන්න එපා දැම්මොත් ඉවරයි තමයි කියන එක. ඉතින් ඒ වගේ ඔප්ෂන් ගොඩාක් තියෙන වාහනයක්. ඒ වගේම ලේන් කීප් ඇසිස්ට් ඔටෝම කරකවලා අපි ලේන් එක පැන්නොත් මේ වාහනේ හරවලා ගන්නවා. ඒ වගේ ගොඩක් ඔප්ෂන් තියෙන වාහනයක් තමයි මේ Kia Stonic Hybrid එක කියලා කියන්නේ. ඔන්න එහෙනම් හොඳ ටෙස්ට් ඩ්‍රයිව් එක්ස්පීරියන්ස් එකක් ලබන්න ඇති කියලා මම හිතනවා. අපි කතා කරමු දැන් මේ ටෙස්ට් ඩ්‍රයිව් එක්ස්පීරියන්ස් එක අපිට දුන්න මේ Kia Stonic එකේ එන්ජින් එක ගැන. ඔව් මේකේ තියෙන්නේ 1 ලීටර් ටර්බෝ චාර්ජ් එන්ජින් එකක්. ඒ වගේම මේක මම කලිනුත් කිව්වා වගේ හයිබ්‍රිඩ් වෙහිකල් එකක්. එතකොට මේ එන්ජින් එක දිහා බැලුවොත් මේකේ තියෙනවා ටර්බෝ ස්මාර්ට් ස්ට්‍රීම් කියලා මෙන්ෂන් කරලා. එතකොට ටර්බෝ ස්මාර්ට් ස්ට්‍රීම් කියන්නේ මේ Kia වල එන ලේටස්ට් ටර්බෝ ටෙක්නොලොජි එක. ඒකයි මේ වාහනේ මෙච්චර අති විශාල පිකප් එකක් දෙන්නේ. පොඩ්ඩක් මෙන්න මේ හරිය බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේ එන්ජින් එකේ Hyundai Kia කියන ලෝගෝස් දෙකම මෙන්ෂන් කරලා තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මෙතන Hyundai Kia ලෝගෝස් දෙකම මෙන්ෂන් කරලා තියෙනවා. මේ විදිහට මෙන්ෂන් කරන්න හේතුව තමයි මේ එන්ජින් එක නිෂ්පාදනය වෙන්නේ Hyundai Kia වාහන දෙකටම එකම ප්ලැට්ෆෝම් එක. ඒ කියන්නේ Hyundai ටෙක්නොලොජි එකයි Kia ටෙක්නොලොජි එකයි දෙකම එකතු වෙලා හැදිච්ච සුපිරිම ප්‍රොඩක්ට් එකක් තමයි මේ Kia Stonic එකේ එන්ජින් එක. ඉතින් දැන් අපි දන්නවා ජපාන් වාහනයක් ගත්තොත් එක්ක එන්ජින් එක ගහන්නේ Toyota නැත්නම් Daihatsu. හැබැයි මේකේ කම්පැනි දෙකක් ලීඩින් කම්පැනි දෙකක් එකතු වෙලා හදපු එන්ජින් එකක් තියෙන්නේ. ඒ වගේම මේ වාහනේ ස්පෝර්ට් මෝඩ් එකට ඔන් කරාට පස්සේ මේ තියෙන එන්ජින් එකයි 48 වෝල්ට් හයිබ්‍රිඩ් බැටරි එකයි දෙකම එකතු වෙලා අති විශාල පවර් එකක් මේ වාහනේ එන්ජින් එක නිර්මාණය කරනවා. ඒ පවර් එක හින්දා සාමාන්‍යයෙන් 0 සිට 100ට තප්පර 8ක වගේ කෙටි කාලයකින් යන්න පුළුවන්. ඉතින් මේ ගානට හම්බෙන SUV එකක එච්චර පර්ෆෝමන්ස් එකක් මම නම් හිතන්නේ මම නම් මීට කලින් දැකලා නැහැ. ඒ වගේමයි මේ එන්ජින් එක ගැන තවදුරටත් කතා කරනවා නම් අපි කතා කරන්න ඕනේ මේ වාහනේ සර්විස් එකට කොයි වගේ කොස්ට් එකක් යයිද කියලා. මේ වාහනේ සර්විස් එක සාමාන්‍යයෙන් කිලෝමීටර් 10000න් 10000 කරන්න කියලා තමයි Kia කම්පැනි එක රෙකමන්ඩ් කරන්නේ. හැබැයි ලංකාවේ ස්ටෑන්ඩඩ්ස් වලට අනුව ලංකාවේ ඔයිල් වලට අනුව සර්විස් එක 5000න් කරන්න වෙනවා. එතකොට මේ 5000න් කරන සර්විස් එකට සාමාන්‍ය රුපියල් 25000ක් 30000ක් වගේ අඩු මුදලක් තමයි යන්නේ. ඒ කියන්නේ ජපාන් වාහනයකට ඉතාම ආසනාවයක් තමයි මේ වාහනේ සර්විස් එකටත් වියදම් වෙන්නේ. ඒ වගේම මේකේ ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කියනවා නම් ලීටරයට කිලෝමීටර් 16ක 17ක වගේ හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් බලා ගන්න පුළුවන් වාහනයක් මේ Kia Stonic එක කියලා කියන්නේ. ඉතින් ඔන්න ඕක තමයි Kia Stonic එකේ කතාව. දැන් ඊළඟට හැමෝටම එන වැදගත්ම ප්‍රශ්නේ මේ වාහනේ මිල ගණන් කොහොම වෙයිද? මේ වාහනේ පුංචි කාර් නිවසෙන් ගන්න පුළුවන් දැන් $119කට. ඒකයි මම කිව්වේ ලංකාවේ වැඩිම ඔප්ෂන්ස් තියෙන අඩුම මිලකට ගන්න පුළුවන් SUV එක තමයි මේ Kia Stonic Hybrid එක. ඉතින් $119කට පුංචි කාර් නිවසෙන් මේ වාහනේ ගන්න පුළුවන්. හැබැයි නිකම්ම නෙවෙයි අපි දෙන්නේ. අවුරුදු 3ක කිලෝමීටර් 100ක වොරන්ටි එකකුත් එක්ක. අපි එච්චරද දෙන්නේ? නෑ. ඔබට එක දවසින්
ෆිනන්ස් පහසුකමක් ලීසින් පහසුකමක් දාලා වාහනේ ගෙදර අරගෙන යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මේ සති දෙක ඇතුළත මේ Kia Stonic එක මිලදී ගන්න ඕගොල්ලන්ට ඕර් එකක් දාලා මිලදී ගන්නත් පුළුවන්. අපේ රෙඩි ස්ටොක් එකකුත් දැන් පුංචි කාර් නිවසේ තියෙනවා. ඉන්ෂුරන්ස් එක සඳහා විශේෂ වට්ටමක් හම්බ වෙනවා. ෆුල් ඉන්ෂුරන්ස් එක හිතා ගන්න බැරි ඔෆර් එකකට මේ සති දෙකේ විතරයි මේ ඔෆර් එක තියෙන්නේ. ඉන්ෂුරන්ස් එකක් විතරක් නෙවෙයි ඕගොල්ලන්ට ඒත් එක බ්‍රේක් ඩවුන් කවරේජ් එකකුත් ලැබෙනවා. ඒ කියන්නේ කොහේ හරි ගිහිලා ටයර් පංච් එකක් එහෙම නැත්නම් බැටරිය බැස්සා මොකක් හරි ඕනෙම අවස්ථාවකදී ඉන්ෂුරන්ස් එක ගන්න ඕගොල්ලන්ට කැරියර් එකක් එවනවා. වාහනේ අදාළ තැනට ගෙනියන්න අදාළ තැනට ගෙනිච්චට පස්සේ අපි දෙන අවුරුදු 3ක කිලෝමීටර් ලක්ෂක වොරන්ටි එකෙන් ඕගොල්ලන්ට මේ වාහනේ ඕනෙම රිපෙයාර් එකක් කරගන්න පුළුවන්. ඒ වගේම ලේබර් ෆ්‍රී සර්විස් ලැබෙනවා. සෙල්ලම් නෑ නිකම්ම නෙවෙයි අපි වාහනයක් පුංචි කාර් නිවසෙන් ඔබට දෙන්නේ. ඒ වගේ මේ වාහනේ සම්බන්ධ සම්පූර්ණ ගයිඩ්ලයින් එකක් අපේ එක්ස්පර්ට් ටීම් එක ඔබට ලබා දෙනවා. එහෙනම් දැන්ම කෝල් කරන්න පුංචි කාර් නිවසට. කෝල් කරනවට වඩා හොඳයි එන්න මාළඹේ පුංචි කාර් නිවස විසිට් කරන්න අපේ ෂෝරූම් එක. මේ වාහනේ බලලම ගෙදර අරන් යන්න පුළුවන්. එහෙමනම් තවත් මේ වගේ වෙනස්ම රිවිව් එකකින් ඕගොල්ලන්ව හම්බෙමු. මේ Kia Stonic Hybrid මේ drive with පුංචි කාර් නිවස.